අතුල සමිත දෙන්නගේ දෝනි කවේ ගෙවුණු දවසක උපන්දිනය සැමරුවා. ඒ ඇගේ ජීවිතයේ ආදරණීයම අය එක්ක. කවිගේ උපන්දිනය වෙනුවෙන් අතුල සමිතා දෙන්න ඇවිත් තිබුණේ අපූරු කේක් එකකුත් අරන්. Tamanගේ එදා දවස විතරක් නෙවෙයි ජීවිතේම ලස්සන කළ ආදරණීයන් දෙන්නගෙන කවි කියන කතාවයි මේ. මම පුංචි කාලේ ඉඳන් මට කිසිම දෙයක අඩුවක් නොකරපු මිනිසුන්ට වෛර නොකර ආදරය කරන්න විතරක්ම කියලා දුන්න. ජීවිතේ මොන ප්‍රශ්න ආවත් මට ඇහෙන්න දෙන්නට දෙන්න හිත රිදෙන්න වචනයක්වත් කියාගත්තේ නැති රත්තරන් අම්මෙක් සහ තාත්තෙක් මේ ඉන්නේ. සඳතරුමල් වීඩියෝ එකේ ඒ චූටි කවි දිහා බලපු විදියටමයි අදටත් අවුරුදු 29 ලැබපු මේ කවි දිහා බලන්නේ. මට අම්මටයි තාත්තටයි ඇත්තටම කොච්චරක් ආදරෙයිද කියලා දැනගෙන හිටියේ මේ ලෝකේ එක්කෙනයි. ඒ මගේ මම්මා. එයා නැති වුණාට පස්සේ මම හිතුවා ආයේ ජීවිතේට මම අම්මයි තාත්තටයි කොච්චර ආදරේද කියලා කවුරුත් තේරුම් ගන්නේ නැති වෙයි කියලා. හැබැයි මම්මද මන්දා ඒ රත්තරන් මිනිස්සයව මගේ ජීවිතේට එව්වේ. ඒ දනිදු එයා තමයි දැන් දන්නේ මම අම්මට තාත්තට ඇත්තටම කොච්චර ආදරේද කියලා. මගේ අම්මේ මගේ තාත්තී මට මේ ලෝකේ ලස්සනට ජීවත් වෙන්න අදටත් දරන උත්සාහය මම පුදුම විදියට අගය කරනවා. මම ඔයාලා වෙනුවෙන් නොකරන දෙයක් නැහැ. මම ජීවත් වෙලා ඉන්නකම් මම ඔයාලා දෙන්නව මගේ ඇස් දෙක වගේ බලා ගන්නවා මට පුළුවන් උපරිමයෙන්ම. මොන සිටුේෂන් එක ආවත් මේ ජීවිතේ කවුරු හිටියත් නැතත් මේ අක්කි ඔයාලා දෙන්නව හයියෙන් අල්ලන් ඉන්නේ. මම ඔයාලට වැටෙන්න දෙන්නේ නැහැ. මම හොඳ මිනිසෙක් කියලා කවුරු හරි කියනවා නම් ඒ හැම ක්‍රෙඩිට් එකක්ම ඔයාලා දෙන්නට යන්න ඕනේ අම්මි තාත්ති. මගේ ආයුෂත් තරම් තව දිගු කාලයක් නිරෝගීව සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ. ඔයාලා දෙන්න සතුටින් ඉන්නවා දකින්න එක තරම් හිතට තවත් සැනසීමක් නැත. බුදු සරණයි. ආදරේ විතරමයි අක්කී.